ඉස්සරහට ප්‍රසන්ටේෂන් කරන්න වද වෙන්න ඕනේ. තප්පර දෙකෙන් ප්‍රසන්ටේෂන් එකක් කරගන්න පුළුවන්. AI tool එකක් තියෙනවා. AI tool එකේ නම Auto PPT. අපි යන්නේ කොහොමද කරන්න කියන්නේ. මේක තමයි Auto PPT site එක. ඔයගොල්ලන්ට ඔතන තියෙන file to PPT ගිහිල්ලා එතන choice file දුන්නත් ඔයගොල්ලන්ගේ Word document මොනවා හරි තියෙනවා නම් upload කරලා ඒක presentation එකක් විදිහට හදාගන්න පුළුවන්. නැත්තම් මෙතන ඔයගොල්ලන්ට කැමති ෆ්‍රොන්ට් එකක් දෙන්න පුළුවන්. දැන් මම ගහනවා World Women Day කියලා. අපි බලමු වැඩේ වෙන්නේ කොහොමද කියලා. මෙහෙම දීලා මේක ජෙනරේට් වුණාට පස්සේ මේ වගේ ෆ්‍රොන්ට් එක ජෙනරේට් වෙනවා. අපිට මේ ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන්. මම එහෙම මුකුත් කරන්න යන්නේ නැහැ. දැනට ජෙනරේට් වෙනවා. try again දුන්නත් ආයෙ වෙනස් වෙවි ඒගොල්ලෝ ඔටෝ හදනවා. ඊට පස්සේ මෙතන ලෝඩ් වෙනවා ඉමේජස් ටික එන අපිට ඒවා වෙනස් කරගන්න පුළුවන්. ඒ වැඩ ටික කරගන්න පුළුවන්. ඒක නම් ඔයගොල්ලන්ට තේරෙයි. මගේ තාම ලෝඩ් වෙනවා. මම ඉතින් ඒවා එකින් එක කියලා දෙන්න යන්නේ. ඊට පස්සේ උඩ තියෙන ජෙනරේට් බටන් එක දුන්නම ඔටෝ ජෙනරේට් වෙන්න ගන්නවා. අපි ජෙනරේට් එක දීලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් මේ විදිහට ප්‍රොසෙසින් එක පටන් ගන්නවා. කොහොමද විනාඩියක් තප්පර 50ක් ඇතුළත ඔයගොල්ලන්ගේ ෆුල් ප්‍රසන්ටේෂන් එක පේජ් 20ක් 18ක් වගේ අතර ක්‍රියේට් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕන විදිහට එඩිට් කරගෙන අවශ්‍ය තැන් එඩිට් කරගන්න ඕන නම් එහෙම එඩිට් කරගෙන ඔයගොල්ලන්ට වර්ඩ් ෆයිල් එකක් PPT ෆයිල් එකක් විදිහට ඒ කියන්නේ ප්‍රසන්ටේෂන් ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ ලස්සන ප්‍රසන්ටේෂන් එකක් හැදෙනවා. මේ එක එක පේජස් වෙනස් කරගන්න ඊට පස්සේ ෆොටෝස් වෙනස් කරන්න තියෙන ටෙක්ස්ට් වෙනස් කරන්න ඔක්කොම ෆුල් එඩිට් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝ ඔක්කොම කරලා උඩ තියෙන ඩවුන්ලෝඩ් බටන් එක දීලා අවශ්‍ය ෆයිල් එකට ඩවුන්ලෝඩ් කරගන්න.